ජනමාධ්‍යයෙන් හරි මේ දැක්කා රටට වෙලා තියෙන විපත. ඒ වෙලාවේ ලංකා පුරවැසියන් වශයෙන් අපට හිතුණා මේ රුපියල් 25000 ගන්න එක නම් ඒක සාධාරණ. රටේ මේ වගේ විපතක් වැඩිපුර වෙලා තියෙන අයට මේ එකෙන් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක හොඳයි කියලා හිතුන ඉඳන් තමයි අපි දුන්නේ. රටේ අපට වඩා ගොඩාක් මේ අවතැන් වූ අය ඉන්නවා. විපත් සිදුවෙච්ච අය ඉන්නවා. ඒ හින්දා ඒ දැකපු හින්දා තමයි අපි මේක පරිත්‍යාග කරේ. කාගෙන්වත් බලපෑමක් ආවේ නෑ. ඕගොල්ලන් දැක්කද දැන් මීට කලින් දාපු මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේ මේ මිනිස්සු ඉන්නේ හිතෝ කඩවල කියන ගම්මානේ. මේ අය අවතැන්නිච්ච පිරිසක්. මේ අයගෙන් පවුල් 25ක් අවතැන් වෙලා හිටියා. 78 දෙනෙක් මේ කඳවුරේ හිටියා. මේගොල්ලන්ගෙන් පවුල් 15ක් 25000 මුදල ප්‍රතික්ෂේප කළා තියෙනවා. හැබැයි මම මේක කියන්න අද මෙතන හිතාගත්තේ මේ සංවේදීතාවය මේ අගේ කිරීම රටේ යනවා මදි මේක. ඉල්ලනේම තියෙන්නේ නේද? පොඩ්ඩක් මඩ ටිකක් ගියත් පොඩි දෙයක් සිද්ධ වුණත් ආණ්ඩුවේ එල්ලිලා මේක දුන්නේ අරක දුන්නේ අසාධාරණයක් අපට වුණා කියලා ඉන්න මිනිස්සු අතරේ මෙවැනි මිනිස්සු ඉන්න එක මේ රටට කොච්චර වැඩදායිද කියලා බලන්න. රටකට ඕනේ මෙන්න මෙහෙම මිනිස්සු. ඔයගලන්ට පේන ඇති ආණ්ඩුවත් මොන තරම් උත්සාහයක් දරනවද මේ මිනිස්සුන්ට උන්නිටි තැන් ආපහු හදලා දීලා පාරවල් පාලම් බෝක්කු ටික හදලා දීලා රට යථා තත්ත්වයට ගන්න. ඉතින් මේ ආණ්ඩුව ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව දරන මේ උත්සාහයට මේ මිනිස්සු කරන මේ මෙහෙය මේ තීරණය මොන තරම් වටිනවද කියලා බලන්න. ඇත්තට මේ ගමට මේ නම දීලා තියෙන එකත් හරියටම හරි. හිතෝ කඩවල හිතවත් මිනිස්සු රටක. ඉතින් මෙවැනි මිනිස්සු මොන තරම් අපි අගය කරන්න ඕනද? අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපි දන්නවා මිනිස්සු මේ ගණ්ඩනේ බලාගෙන ඉන්නේ නේද? ඔච්චර දෝ එල්ලුලා මේ හැම වෙලාවෙම ගණ්ඩ බලා ඉන්න මිනිස්සු අතරේ මෙවැනි මිනිස්සු අපි අගය කරන්න ඕනේ නැවත නැවතත්. ඉතින් ඇත්තටම කියන්නේ මේ මහා ව්‍යසනයක් මේ උනේ. සුනාමියටත් වඩා ලොකු ව්‍යසනයක්. අපිට ඉතින් ආධාරات ගලාගෙන යනවා. මොකද හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් තියෙන්නේ. ඒක නිසා ඒ ආධාරات මං හිතන්නේ ප්‍රමාණවත් මදි. ඉතින් මේක මේ මිනිස්සු අපි කියන්නේ මේ මිනිස්සුන්ට තමයි හරියන්නේ. මේ මිනිස්සුගේ හිත හොඳයි. මේ මිනිස්සු වේගෙන් දියුණු වෙයි. මේ මිනිස්සුන්ට ජනතාවගේ ප්‍රණාමය රටේ හිමි වෙනවා.